සුබ දවසක් අපේ YouTube නාලිකාව ප්‍රදීපමානය අපි වෙච්ච සිදුවීම් සම්බන්ධව තමයි කතා කළේ. අද විශේෂ මාතෘකාවක්. මොකද මේ කතාව දිගින් දිගටම ඇදමින් තියෙනවා 7 අවුරුද්දක් තිස්සේ. 7 අවුරුද්දක් තිස්සේ මේ කතාව ඇදමින් ගියා. නමුත් දැන් කෙලවරකට යන බවට ඉඟිපල වෙනෝ පේනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. පාස්කු ඉරිදා ප්‍රහාරය අපි මොකද්ද හිතන්නේ මේ ගැන? මේ මිනිස්සු කොච්චර මලාද? හදිසියේ කරපු මහා විනාශය. මේකේ දේශපාලනය සම්බන්ධ නෑ කියන්න බෑ කාටවත්. හැංගෙන්න බෑ කාටවත්. මේකේ දේශපාලනය සම්බන්ධයි මේ ඝාතන සම්බන්ධ. ඒක නිසා මේ මිනිස්සු හැමදාම කඳුලේ හිටියේ. ඒගොල්ලන්ට යුක්තිය ඉෂ්ට වෙන්න ඕන. 300කට අධික පිරිසක් මේ පරලෝක ගියා. ඊළඟට ජීවතුන් අතර අබ්බඝාත වෙලා 500කට අධික පිරිසක්. දේශීය අය විතරක් නෙවෙයි විදේශ රටවල අයත් මේකට අසු වුණා. මේක මහා විශාල අපරාධයක්. මේක කෙරුවේ අන්තිම කාලේ දේශපාලනයේ රාජපක්ෂ මහින්දලාගේ කාලේ ඒගොල්ලෝ මැතිවරණය ආවා. කවුද ඉදිරිපත් කරන්න කියන ප්‍රශ්නය ආවා. මහින්ද රාජපක්ෂගේ ඩබල් ටර්ම් එක ඉවරයි. දැන් අපේක්ෂකෙක් ජනාධිපති ධූරය සඳහා තෝරගන්න ඕන. මේ සඳහා මේ පවුල ඇතුලේ විශේෂ සාකච්ඡාවක් වුණා. කවුද අපි දාන කැන්ඩිඩේට්? අපට ලැබෙන තොරතුරු ලැබිච්ච අනුව මේකට අපේ පවුලෙන්ම කෙනෙක් දාන්න ඕනේ කියන සාකච්ඡාව තමයි ආවේ. රාජපක්ෂ කෙනෙක්ම දාන්න ඕන කියන සාකච්ඡාව. ඒ කියන්නේ රාජපක්ෂ පවුලෙන් පිටස්තරව වෙන කෙනෙක් මේකට දාලා හරියන්නේ නැහැ. රාජපක්ෂ පවුලේ දේශපාලනය එහෙම වුණොත් ඛණ්ඩනය වෙනවා. අන්න ඒ නිසා කෙනෙක් හොයමින් ඉන්න කතාවේ මේ සාකච්ඡාව ආවා. සමහරු පවුලේ උදවි කෙනෙක් දානවට විරුද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ ගේන්නත් ඔක්කොම කට්ටිය එකපාරට එකතු වුණේ නැහැ. ඔය ආදේශපාලනය කරපු කෙනෙක් නෙවෙයි. එයා හමුදා නිලදරුවෙක් විදියට වැඩ කරේ. එතකොට එයා මේ සම්බන්ධව සම්පූර්ණ අවුට් දේශපාලනය. එතකොට එයා ගෙනල්ලා පුළුවන් ද කියන ප්‍රශ්නෙත් ආවා. අන්න ඒ නිසා බල ඒ නැත මේ අත හොයා බලමින් ඉන්නකොට මේ ප්‍රශ්නේ ඉදිරියට ඇවිල්ලා අන්තිම වශයෙන් ඒගොල්ලෝ තීන්දුව කරුවා දාන්නේ ගෝඨාභය කියලා. මෙන්න කතා වෙන විදිය. පාස්කු ඉරිදා කෂ්ඨ ප්‍රහාරය කල්යල් බලා එල්ල කළ ප්‍රහාරයක්. ඒක හිද්ද වුණේ 2019 අප්‍රේල් මාසයේ 21 වෙනිදා. හොඳට මතක තියාගන්න. අප්‍රේල් මාසයේ 21 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රසිද්ධියේ කියන්නේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය අප්‍රේල් 27 එයා ඉදිරිපත් වෙනවයි කිව්වා. එයා ඉදිරිපත් වෙනවයි කියලා ප්‍රකාශයක් කරා. බලගන්න. නමුත් ජනාධිපතිවරණයේ තියෙන්නේ නොවැම්බර් 16. මේ කාල පරාසයන් අතර තියෙන 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය ඇති වෙනවා. ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවයි කියලා කියන්නේ අප්‍රේල් 27. ජනාධිපතිවරණය පැවැත්වුවේ නොවැම්බර් 16. මෙන්න මේ වකවානු කාල සීමාවන් දිහාවට ගියාම
පැහැදිලි වෙනවා මේක එකින් එකට සම්බන්ධතාවය. දිනන්නත් ඕන, පරදින්නත් බෑ. ඒ අන්දා අපේක්ෂකයාගේ ප්‍රශ්නෙත් ආවා. අපේක්ෂකයා දේශපාලන වේදිකාව අමතන්න දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. දේශපාලන වේදිකාවේ ජන ආමන්ත්‍රණයට සුදුසු කෙනෙක් නෙවෙයි ගෝඨාභය. ජනාධිපති ප්‍රතිපලයෙන් පස්සේ මොකක්ද වුනේ? ඊට පස්සේ ගෝඨාභය දිනුවා ආරක්ෂක අංශයේ හිටපු පොලිසියේ ප්‍රධාන නිලධාරීන් කීප දෙනා. කවුද? නියෝජ්‍ය ශානි අබේසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා. එයා මාරු කරුවා වහාම බලපත් කළ පරිදි. පාට දැන් මේ තනතුර මොකද්ද? මේ බලන්න කාල බාර නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර විදියට දානෝ. එයා පර්සනල් ඇසිස්ටන්ට්. ඒ කියන්නේ ලියුම් ටික අරන් ගිහිල්ලා දෙන්න, අරන්න ඒවා තමයි තියෙන ජොබ් එක. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් මේ වගේම හිටියා වැඩ කරපු විශාල පිරිසක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර දැන් ගාල්ලේ පර්සනල් ඇසිස්ටන්ට් විදියට පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිගේ වැඩ කරනවා. එතකොට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටියේ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න. හරිද? ඔහුගේ කාර්යාංශයේ හිටියා 700 දෙනෙක්. රටින් පිට වෙන එක මේ සේරගේම විදේශ ගමන් තහනම් කරා. රටින් පිටු වෙන්න බෑ. එතකොට මොකක්ද වුනේ? මේ අය මාරු කෙරුවා ලංකාවේ තියෙන විවිධ පොලිස් ස්ථානවල. මෙන්න බලන්න මේ ගේම ගහන හැටි. නමුත් ගෝඨාභය රටේ ජනතාව විසින් පළවා හැරීමෙන් පසු සිදුවුණේ කුමක්? ජනාධිපතිවරණය. ඊට පස්සේ ජනාධිපතිවරණය ඉදිරිපත් වුණ ලංකාවේ දේශපාලන පරිවර්තනයේ ආරම්භක පියවර. ලංකාවේ තිබිච්ච පෞල් දේශපාලනයේ, ප්‍රභූ දේශපාලනයේ බිඳ වැටීම, ඛණ්ඩනය වීම ඒක අවසන් වෙලා මොකක්ද වුනේ? තබුත්තේගම රම්බණ්ඩගේ දරුවා, උගත් දරුවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා 61 ජනවරමක් අරගෙන ජනාධිපති විදියට පත්. ලංකාවේ දේශපාලනයේ ප්‍රභූ සහ නිර්ප්‍රභූ දෙපැත්ත ඛණ්ඩනය වෙන්නේ බෙදිලා මෙන්න මේ කඩයිම වෙලා. අනුර දිසානායක ජනාධිපති විදියට පත් වීමෙන් පස්සේ මේක ලංකා දේශපාලනයේ පැහැදිලි රේඛාවකින් බෙන් කෙරෙනවා. ඒක තමයි එතන ඇති වෙච්ච තත්ත්වය. අනුර දිසානායක ජනාධිපතිවරයා බවට පත්වීමත් එක්ක මේ පාස්කුවේදා වින්නැහිය විධිමත් පරීක්ෂණ ඔස්සේ ඉදිරියට අරගෙන ගියා. අවුරුදු ගණනාවක් විවිධ පාලකයින් ආවා, විවිධ කට්ටිය විවිධ දේවල් කිව්වා. හැබැයි මේක හරියට මේකේ සුල මුල හොයන්න කිසිම කෙනෙක් කටයුතු කරේ නැහැ. ඉතින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත් වීමට පස්සේ මෙන්න මේ පාස්කු ඉරදී හරි කීල්ලට වැටුණා. ඉතින් නඩුහබ්බ විසඳුමක් නැතුව ගොඩ ගැහිමින් තිබ්බ අඩුපාඩුකම් තිබ්බා ගොඩක්. ඒ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් කාර්ය මණ්ඩල පුරා පාඩු ගොඩනැගිලි සුදුසු සේවක මණ්ඩල බඳවා ගැනීම, නඩු ඇසීමට යෝග්‍ය විනිසුරුවරුන් පත් කරමින් ඉන්නවා. ඉතින් අල්ලසා දූෂණ කොමිෂන් සභාව බලමුළු ගැන්වීම. අල්ලසා දූෂණ කොමිෂන් සභාව පනත බල ගැනීමෙන් අනතුරුව කොමිෂන් සභාවට අවශ්‍ය කාර්යශූර නිලධාරීන් ගොඩනැගිලි මේ දේවල් අවශ්‍ය පහසුකම් ලබා දීලා අදාළ විමර්ශන දේශපාලනික අතපෙරීමකින් තොරව කටයුතු කරගෙන යන්න
පටන් ගත්තා. ඉතින් මේ තත්ත්වයට එක්ක යුක්තිය තමන් වෙත ළඟා වෙනවා කියලා මේ පරාජිත දේශපාලන චරිත වලින් විවිධ මැසිවිලි අපිට මේ දවස්වල අහන්න ලැබෙනවා. මේ අල්ලාස් දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට චෝදනා ඉදිරිපත් කිරීම. ඉතින් මේ පසුගියදා අල්ලාස් කොමිෂන් සභාවේ සභා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට අමුතුපන්නේ චෝදනාවක් ඉදිරිපත් කරා. මොකද දන්නවද? අර ඉස්සර ජනතා විමුක්ති පෙරමුණේ ඉඳලා මේ ලෙල්ලන් වෙච්ච කවුද ජනාධිපතිවරයාට ඉදිරිපත් කරවෙච්ච පුජ්‍යලයා කවුද? එයා තමයි ඒකට මැදිහත් උනේ. ඉතින් මේ දේශපාලන චරිත මේ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු වෙනවා කියලා තේරෙනකොට විවිධ අභූත චෝදනා නගමින් ඉන්නවා අල්ලාස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට. ඉතින් මේක චෝදනාවක් නෙවෙයි මඩ ප්‍රහාරයක්. ඉතින් මේ මඩ ප්‍රහාරය ගැහුවේ කොහොමද දන්නවද? මඩ ප්‍රහාරය ගැහුවේ දළදා විමුක්ති පෙරමුණේම හිටපු පැරණි කෙනෙක්. එයා එතනින් ඉවත් වෙලා ගියා. වෙන වෙන පටලැවිලි යාලගේ පෞද්ගලික ප්‍රශ්නත් එක්ක එයා ඉවත්තර ගියා. ගිහිල්ලා UNPට ගිහිල්ලා පානදුරේ නගර සභාවේ නගරාධිපති වුණා. එයා මෑතකදී මලා මෙන්න මේ මෙයාට කාටද අල්ලාස් දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට නැගූ අභූත චෝදනාව මොකක්ද? ඒ මිනිසයා JVP එකේ මධ්‍යම කාරක සභාවේ හිටියයි කියලා. ඒක තමයි නගපු චෝදනාව. අමූලික බොරුවක්. බොරුවට පවතින්න බෑ. ඒක හන්දා මිනිහා නොදැනුවත්වම මිය පරලොව ගියා. ඒක තමයි එතන කතාව. පෞය මෑත භාගයේ දවස්වල ජූනි මාසේ 14 වෙනිදා රූපවාහිනී තිරේ දකින්න අපූර්ව පුවතක් චෝදනාවක් ඉදිරිපත් කෙරුවා. පාර්ලිමේන්තුව තුලදී ඒ චෝදනාවේ හරය දිහා බැලුවාම ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුව තුල ඉඳන්. ඒ හන්දා පාර්ලිමේන්තුව තුල කෙරෙන කතාවලට മന്ത്രിවරුන්ගේ අවශ්‍ය නෛතික පියවර ගන්න බෑ. වරප්‍රසාද කැඩුවයි කියන ප්‍රශ්නේ නෝ. එළිය නෙවෙයි මේක කරේ. හැබැයි පස්සේ එළියටත් ඇවිල්ලා කෙරුවා. චෝදනාව පාර්ලිමේන්තුව වල සිටීමෙන්ම පාර්ලිමේන්තුව කඩාකප්පල්කාරී ආයතනයක් බවට තහවුරු කිරීමට දවසේ උදේ වරුවේ පටන් ගන්න. සෙට්ටල විපක්ෂය එනවා. ඉදිරිපත් වෙනවා පුජ්‍යලෙක්. කවුද? ඉස්සෙල්ලාම නැගිටිනවා 3-4 දෙනෙක් ඉන්නවා. දෑසිරි ජයසේකර. දෑසිරි නැගිටලා එයා කියනවා බුද්ධියංශ ප්‍රධානී සුරේෂ් තලේට මේ පාස්කු නඩුවේ සුරේෂ් තලේට දැන් ආහාර කන්නවත් ආහාරයක් නැහැ. හරි තැනක් නැහැ. උලන් එන්නේ නැහැ. සුරේෂ් තලේගේ බිරිඳ එළියට හිරේට යනවා, වන්දනාගාරට යනවා, ඇවිල්ලා මාධ්‍ය ප්‍රකාශයක් කරනවා. අරව නැහැ මේව නැහැ නැගිටින්න බෑ. නමුත් මේක චෝදනාවක් විදියට ගිය නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සුරේෂ් සලේ එයාගේ ජංගම දුරකථනයේ පාස්වර්ඩ් එක මොර පදය දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා. පාස්වර්ඩ් එක එයාටයි තිබේ. ජංගම දුරකථනය එයා පාවිච්චි කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබිච්ච දුරකථනය. ඒකේ තියෙන්නේ හමුදාවේ වැඩ කටයුතු මේ පාස්කු ප්‍රහාරයේදී වෙච්ච දේවල් අරව මේ. ඒවා ඉල්ලුවාම ඒවා දෙන්නේ කොහොමද? ඒවා දෙන්න ඉස්සෙල්ලා මිනිහා කියන්නේ දැන් සුරේෂ් තලේට මොනවයි මොනව වෙනවත් දන්නේ. කවුද මේ කියන්නේ?
දයාසිරි ජයසේකර. මුරපදය කියන්නේ පාස්වර්ඩ් එක දයාසිරිට ලොකු වෙන්න පුළුවන්. නමුත් ප්‍රාරේ වින්දිතිය බලාගෙන ඉන්නවා. මේක තුල තියෙන තොරතුරු ගොඩක්. ඒක දෙන්නේ නැතුව ප්‍රසිද්ධියේ රූපවාහිනියට ඇවිල්ලා රාත්‍රී තර්ජනාත්මක කතාවක් කරුවා දයාසිරි. දයාසිරිට මොකක්ද තියෙන බලාපොරොත්තු? දයාසිරි බලාපොරොත්තු වෙනවා වෙන්නේ නැති. දැන් සජබේ ඊළඟ වතාවේ කුරුණෑගල දිස්ත්‍රික් නායකයා එහෙමත් නැත්නම් පළාත් සභා මැතිවරණය ඇති කළොත් ආවොත් පළාත් සභාවේ මහ ඇමති වෙන්න වයම් පළාත. හරි? දයාසිරිගේ සිහිනේ එකයි. දයාසිරි දේශපාලනය ආරම්භ කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ආරම්භ කළා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා ඇවිල්ලා සජබට ඔන්න දයාසිරිගේ පාස්කු විමර්ශනය ගැන සමාජය තුල පුළුල් සංවාදයක් දිගහැරෙන වෙලාවේ අධිකරණ ක්‍රියාවලිය කිසිදු බලපෑමකින් තොරව මේ යන වෙලාවේ මේ අලගිය මුල්ගිය තැන් එළියට එමින් තිබෙන වෙලාවේ මේක අවුල් කරන්න තමයි කට්ටිය ඔක්කොම බැස්සේ. කට්ටියත් බැස්සා කොටුවේ දුම්රිය පොළ ඉස්සරහා පිකටින් එහෙකට. ආණ්ඩුවට විරුද්ධව. ආණ්ඩුවට විරුද්ධයි කියලා පෙන්නුවට මේ සලේලගේ කතාව. සුරේෂ් සලේලගේ කතාව තමයි ඉස්සරහට දාගෙන ඉන්න තැන කෑමක් නෑ, බොන්න නෑ, හුලං ඉන්නේ නෑ, වාතාශ්‍රය. එහෙම තමයි හිරේට ගියා. හිරේට ගියාම මේ පොට්ට මෙට්ට බෙඩ්ෂීට් ඇඳවල් ලැබෙන්නේ නෑ ඒසි. හිරේට ගිය කවුරුණත් ඉන්න ඕනේ හිරේ තියෙන විදිහට. හිරේ තියෙන විදිහට ඉන්න ඕනේ. දේශේ විදියට වාසය නේද? එහෙම නේද කියන්නේ? දේශේ විදියට වාසයද? වාසය. ඔව්. එතකොට මොකුත් මේවා ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධව තදින් චෝදනා කරමින් කණ්ඩායමක් ගියා. ඉදිරියටපත් වුණා. කවුද? විමල් වීරවංශ, දිලිත් ජයවීර, ගමන් පිල්ල මේගොල්ලෝගේ බැදිහත් වීමෙන් මේක වුණා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිටු 14කින් යුත් වාර්තාවක් ඉදිරිපත් කළා. මොකක්ද කියන්නේ? මේ වාර්තාව ඉදිරිපත් කළේ අසද් මෞලාන. අසද් මෞලාන ප්‍රංශයේ ජීවත් වෙන්නේ. මෙහි හිටියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අසද් මෞලානගේ නිල කාර්යාලයේදී තමයි පිල්ලයන් ඒ ලේකම්වරයා ලෙස කටයුතු කළ අසද් මෞලාන කට උත්තරයක් දුන්නා. කට උත්තරේ සියල්ලම පැහැදිලි වෙනවා. මොකක්ද උනේ කියන්නේ? ඒ කට උත්තරේ ඊ타ත්ම ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. මේ පාස්කුවේ සිද්ධි දාමය, මේ දාම ඝාතන වැල පිළිබඳව තොරතුරු එකින් එකට ඇවිල්ලා තියෙනවා. ඒක channel 4 නාලිකාව විදියට ශ්‍රී ලංකා ඊස්ට් බොම්බින් ඩිස්පැචස් නමින් වාර්තාවක් සකස් කළා ප්‍රකාශයට පත්. ඒක B/35/882/24 අංකය යටතේ මේ නඩුව ගොනු කළා තියෙනවා. අර මම කලින් කිව්වා ජෝසප් පරරාජසිංහ කියන മന്ത്രിවරයා. ඒ ජෝසප් පරරාජසිංහ മന്ത്രിවරයා මරා දැමීමට මුල්ුණේ කවුද කියලා අපි කතා කරා. මඩකලපුව බන්ධනාගාරේ පිල්ලයන් සිරගතව හිටියා ඒ කාලේ. හරිද? පාස්කු ඉරිදා ප්‍රහාරයට ආසන්න දිනවල මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ තුන් දෙනාම ගියා පිල්ලයන් බලන්න.
හරිද? එතකොට 2019 ජනාධිපති විවරණයෙන් පසුව පිල්ලයන් නිදහස් කරගන්න බවත් එයාට කිව්වා. හිරේ වැටිච්ච උසාවි අධිකරණ තීන්දුවකින් හිරේ වැටුණු පිල්ලයන් බලන්න ගිහිල්ලා පිල්ලයන් අපි නිදහස් කරගන්නවා කියලා කිව්වා. මේ තුන් දෙනා ගිහිල්ලා. ඇයි? උඹ සියලු තොරතුරු දෙන්න දෙපා. දන්න දේවල් තියාගන්න දෙන්න එපා කියලා කිව්වා. පිල්ලයන්ට මේගොල්ලෝ ගියේ පිල්ලයන් ෂේප් කරගන්න. නැත්තම් පිල්ලයන් කට උත්තර දෙනවා අනිත් පැත්තට. එතකොට 21 ජනවාරි 13 වෙනිදා නීතිපති දෙපාර්තමේන්තුවගේ මඩකලපුව මහාධිකරණයට දන්වා සිටි ජෝසප් පරරාජසිංහම් ඝාතනයට අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යන්නට නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව. ඒ කාලේ කවුද දන්න ඕනේ ආණ්ඩුව? මේවා ඔක්කොම දේශපාලනය මත මිනිමරු තීරණය වෙන්නේ. මිනිමරු තීරණය වෙන්නේ නඩු තීන්දුව තීරණය වෙන්නේ තේ තත්ත්වේ. එම ඝාතනයේ සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිටි පිල්ලයන් ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් නිදොස් කොට නිදහස් කෙරුවා. පිල්ලයන් විතරක් නෙවෙයි. ඊළඟට එනවා මෙන්න. ඉතින් අල්ලියාර් සිද්ධියට අකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ 7 වන පිටුවේ දෙවැනි ඡේදය සඳහන් වන්නේ 2017 මාර්තු 10 මඩකලපුව අල්ලියාර් හන්දියේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රවුෆ් මල්ලවීගේ කණ්ඩායමේ සහ සහරාන්ගේ කණ්ඩායම අතර තමයි මේ ගැටුම ඇති වෙලා තියෙන්නේ. ඉතින් මෙහිදී සහරාන් සහ ඔහුගේ සහෝදරයෙකු රිල්වාන් කියන පුද්ගලයා පලා ගිහින් තියෙනවා. රිල්වාන්. සහරාන්ගේ තවත් සහෝදරයෙකු ෂයිනි මෞලවී හා සහරාන්ගේ පියා පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නවා. පිල්ලයන් හා සහරාන්ගේ කණ්ඩායම අතර සම්බන්ධතාවය හැදිලා තියෙන්නේ මෙන්න මෙහිදී. ඉන්පසුව ෂයිනි මෞලවී ඇතුළු පිරිසට අප ලබා ගැනීමට රුපියල් 2,50,000ක් ලබා දී ඇත්තේ යුද හමුදා බුද්ධි අංශය මගින් කියලා. බලන්න දැන් පිල්ලයන් ඇතුළු කණ්ඩායමට නිදහස් වෙන්න අප ලබා දී අප දෙන්න ඕන. අපේට 2,50,000ක් ගෙවන්න ඕන. බලන්න මේගොල්ලෝ කරපුවා. මේ මුදල් අරගෙන තියෙන්නේ මේ සල්ලි ඔක්කොම රාජ්‍ය දේපළට. ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුදල් තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් මේ දේවල් මේ රජයේ මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලෙන් තමයි බුද්ධි අංශ වලට මුදල් ලැබෙන්නේ. ඉතින් මේ තත්ත්වයේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනවලදී දැන් අනාවරණය වෙලා තියෙනවා. රටේ වගකීම යුතු ආණ්ඩුවක් රට පාලනය කරනකොට නීතිගරුක අධිකරණයක් පවතිනකොට මේ වගේ සම්පත් බෙදා හැරීම මීට වැඩිය විනිවිදභාවයෙන් තොරව කටයුතු සිද්ධ වෙන්න ඕනි අනිවාර්යෙන්. හැබැයි දැන් ඒක උනේ නැහැ. ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ තවත් කරුණක් තියෙනවා. ඒ තමයි ඒ ජමීල් ගැන කතාවක් 2019 අප්‍රේල් 21 වෙනිදා සුරේෂ් සලේ අසාද් මෞලානට දුරකථන පණිවිඩයක් දීලා තියෙනවා. ඒ වෙද්දී සලේ කියලා තියෙන්නේ තාජ් සමුද්‍රා හෝටලයේ සිටින ජමීල් අරගන්න කියලා තමයි පවසලා තියෙන්නේ. එළියට ගන්න වැඩකට තාජ් සමුද්‍රේ නැවතිලා ඉන්නේ. හරි. ඉතින් අසාද් මෞලා පවසන ආකාරයට ඔහු ඒ වෙන විට සිටින්නේ මඩකලපුවේ බවයි. ඒක කිව්වහම එයා ඉන්නේ මඩකලපුවේ කියලා එකපාරට කවුද? සලේ කියනෝ අයියෝ කියලා කියනවා. වැඩකට යොදා ගන්න ඒ වෙලාවේ තවත්. ඉතින් CIDට පෙර මෞලානා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පිටු 90ක ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා. ඉතින් දැන් මොකද්ද සිද්ධ වෙන්නේ පාස්කු ප්‍රහාරයේ? මේ මොහොත පාස්කුව හා බැඳුණු අලුත් දේශපාලන ක්‍රියාවලියක් ජනගත කිරීමට දරන උත්සාහයක්. හිටපු බුද්ධි නිලධාරීන් විවිධ ආරක්ෂක බලඇණිවල හිටපු බොහෝ පිරිස් පැරණි පරාජිත දේශපාලන කණ්ඩායම් කල්ලි නීතිය තමන් වෙතට ළඟා වන විට එය දේශපාලන දඩයමක් කියලා මේ දේශපාලන පලි ගැනීමක් කියලා සමාජගත කරන්න උත්සාහ කරමින් ඉන්නවා. දැන් සිදුවෙන දේවල් පේනෝනේ
හැම දිනාටම පේනෝ දැන් එක එක්කෙනා නඩු අහලා ඉවර වෙලා ඇතුළට යනවා. දැන් ඊළඟ වාරේ එන්නේ කාටද කියලා පොලිමක එන්නේ. දැන් ඒක දන්නෝ. ඒ දැනුවත්කම නිසාම තමයි මේගොල්ලෝ මේ හෙට වැටෙනෝ දෙසැම්බර් මාසේ වැටෙනෝ ඉවරයි ආණ්ඩුව. මේ පහුගිය දවස්වල සියලු ජංජාල ටික නැටුවේ ඒකට. දැන් මේ කාලේ ටිකක් පස්ස ගහලා වගේ පේන්නේ. ඉතින් ජාතික ජනබලවේගයේ ආණ්ඩු නීතිය ක්‍රියාත්මක වීමේදී ප්‍රවේශමෙන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරනකොට ප්‍රවේශමෙන් කටයුතු කරනවා කියලා පේනවා. පසුගිය දේශපාලන සංස්කෘතිය තුළ බොහෝ විට නීතිය බලය දරන තනතුර පක්ෂ සම්බන්ධතා සහ වරප්‍රසාද ඉදිරියේ නීතිය කියන දේ ගොඩක් පහලින් තිබ්බා කියලා මහජනතාවගේ අත්දැකීම එක්ක මහජනතාව දන්නවා. ඉතින් එවැනි සංස්කෘතියක් තුළ වර්තමාන ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට එරෙහිව ස්වාධීන අවකාශයක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල සියලු බලතල ලබා දීලා තියෙනවා ස්වාධීනව තමන්ගේ කටයුතු කරගෙන යන්න. ඇත්තටම ඒකත් අපි ලැබපු ලොකු දේශපාලන ජයග්‍රහණයක්. ඉතින් නීතිය ආධිපත්‍යය තව තවත් තහවුරු වෙන්නේ බලය ඇති නැති කියලා බෙදීමක් නැතුව සියල්ල දෙනාට එක හා සමානව නීතිය ක්‍රියාත්මක කිරීම නිසා. ඉතින් වසර 7ක් එක තැන පල් වෙමින් තිබ්බ පාස්කු ඛේද වාචකයේ සත්‍ය තොරතුරු සොයමින් ඇත්ත ඇති සැටියෙන් මහා ජනතාවට දැනගන්න ඉතා ඉක්මනින්ම ලැබෙනවා කියලා අපිට මේ තියෙන තොරතුරුත් එක්ක මේ දකින්න දේවලුත් එක්ක පැහැදිලි. ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කී පරිදිම 2026 අවසානයේට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳව කඳුල වෙනුවට අපිට යුක්තිය කඳුල වෙනුවට යුක්තිය අපට ලැබෙවි කියලා. ඒ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට අපට කියන්න තියෙන්නේ එච්චරයි. ඒ හන්දා ඒ අයට මේ සම්බන්ධව යම් සහනයක් ලැබෙයි කියන කතාව තමයි කියන්නේ. ඉතින් පාස්කු ප්‍රහාරය ගැන අපි ගොඩක් වෙලා කතා කරාද? ඊටා වැදගත් තොරතුරු කතා කරා. ඉතින් මේ වීඩියෝ තුලින් අපි සමුගන්න සූදානම්. ඔබ සැමට සුබ දවසක්. ඉතින් මේ ගැන තවදුරටත් ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉල්ලනවා ඔබෙන් subscribe කරන්න අපේ YouTube නාලිකාව එකතු වෙන්න අපිත් එක්ක. ඉතින් මේ ගැන තවත් තොරතුරු බොහොමයක් තියෙනවා කතා කරන්න. ඉදිරියේදී අපි ඒ ගැන කතා කරමු. සුබ දවසක්.